ජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා රවිසේනරත්න මහත්මයා විසින් කමිටුවක් පත් කරනු ලැබුවා මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් සිදුවිය යුතු කාරණා පිළිබඳ යම් අත්පසුවීමක් සිදු වේ යන්න සහ ඊට අනුගතව මේ බස් අනතුර සම්බන්ධයෙන් යම් කරුණු පැහැදිලි කර ගැනීමක් සහ වගකිතු පාර්ශ්වයන්ගෙන් යම් අඩුපාඩුවක් සිදු වී තිබේද නැත්නම් රියදුරු සහ කොන්දස්තරවරයාගේ පැත්තෙන් යම් අඩුපාඩුවක් සිදු වේද යන්න මේ සියල්ල සමස්තය පිළිබඳ පරීක්ෂා කර බලලා වාර්තාවක් නිර්දේශ ලබා දෙන්න කියලා අපේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරනු ලැබුවා. ඒ කමිටු වාර්තාව තමයි අද දින එතුමා ඇතුළු කමිටු සමාජිකයන් විසින් අප වෙත ප්‍රදානය කරනු ලැබුවේ. ඒ අනුව අපි දිගින් දිගටම මේ සමාජයට කියන කාරණාවක් තමයි හැම මනුස්ස ජීවිතයක්ම වටිනවා. විශේෂයෙන් පාරේ ගමන් කරන පාදිකයා බස් එක ධාවනය සඳහා යෙදෙන බස් රියදුරා ඒ වගේම බස් මගීන් මේ සියලු පාර්ශ්වයන්ගේ ජීවිත ආරක්ෂා කරන්න ඕන. ඒ සඳහා අවශ්‍ය පද්ධතියක් හැටියට ඒ සඳහා අවශ්‍ය තීන්දුව తీරන අරන් ඒකාබද්ධ ප්‍රවේශයක් සහිතව මේ මාර්ග අනතුරු වළක්වා ගන්න ඕන. එයින් අහිමි වෙන ජීවිත ඒ වගේම ආබාධිත වෙන ජනතාව එයින් ඉවත් කර ගන්න ඕන කියන උවමනාව සහිතව කටයුතු කරන්න අවශ්‍යයි කියලා. ඒ අනුව මේ බස් රථ අනතුර මම හිතන්නේ සමාජයට මේ අවාසනාවන්ත සිද්ධිය සමාජයට ලොකු පණිවිඩයක් ගෙනාවා. ඒ වගේම සමාජයේ කම්පනයක් ඇති කරා. ඒ වගේම යම් ආයතනික මට්ටමින් ඇති වෙලා තියෙන අඩුපාඩු රාශියකුත් මේ වාර්තාවෙන් අපේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්මයා ඇතුළු කමිටු හඳුනාගෙන තියෙනවා. ගමනාගමන පැත්තෙන්, ඒ වගේම පොලිසිය පැත්තෙන්, ඒ වගේම මාර්ග සම්වර්ධන අධිකාරිය පැත්තෙන් මේ සියලු ක්ෂේත්‍රයන් ගත්තාම මේ බස් අනතුරට යම් යම් ආකාරයේ සිද්ධ වෙච්චි අතපසුවීම් ප්‍රමාණයක් තියෙනවයි කියලා තමයි මේ වාර්තාවේ සඳහන් වෙන්නේ. ඒ හින්දා අපි ඒකාබද්ධ ප්‍රවේශයක් හදාගත යුතු වෙනවා. ඔවුන්ගේ නිර්දේශ තියෙනවා. ඊටම වටිනා නිර්දේශ හොඳ අධ්‍යයනයක් කරලා තියෙනවා එතුමන්ලා. ඒ අනුව මේකේ පැහැදිලි වෙනවා විශේෂයෙන් මේකට ආසන්නතම හේතු කිහිපයක් වුණ අඳුනාගෙන තියෙනවා. විශේෂයෙන් රියදුරා දීර්ඝ සේවා කාලයක් මේ කාර්යයේ නිරත වීම සහ දවල් කාලයේ වෙනත් රැකියාවක නිරත වීම ඒ නිසා දැඩි තෙහෙට්ටු ගතිය සහ මම හිතන්නේ නිදිමත ගතියක් සහිතව ධාවනය කරලා තිබුණා. ඒක අනතුරකට හේතු වෙන කාරණාවක්. ඒ අනතුරට ආසන්නතම හේතුව ඒ බවට අනාවරණය වෙලා තියෙනවා. කොහොම වුණත් මේ වාර්තාව අධ්‍යයනය කරන්න අවශ්‍යයි සම්පූර්ණයෙන්ම අපි මේ වාර්තාවේ අදාළ ආයතන වෙත යවනවා. ඒ වගේම මේකට වගයුතු පාර්ශ්වයන් වෙනුවෙන් මම හිතන්නේ පොලිස් දෙපාර්තමේන්තුව නීතිමය ක්‍රියාමාර්ග ගන්න අදහස් කරනවා. ඉතින් නැවත වතාවක් මේ රටේ මෙවැනි අනතුරු සිදු නොවෙන්නත් ඒ වළක්වා ගන්නත් අපිට අවශ්‍යයි. අනතුරක් සිදු වුණාට පස්සේ කමිටුවක් දාලා වාර්තාවක් කරන් ඒක එතනින් අවසන් කරන්න නෙවෙයි. නැවත වතාවක් මෙවැනි දේ වළක්වා ගැනීම තමයි අපේ ප්‍රවේශය වෙන්නේ. නැවතත් සිද්ධ වෙන එක වළක්වා ගැනීම. ඉතින් ඒ ප්‍රවේශයේ සහිතව තමයි මේ වාර්තාව සකස් වෙලා තියෙන්නේ. මේ නිර්දේශ තියෙනවා විශාල ප්‍රමාණයක්. අපි මම අමාත්‍යවරයා හැටියට බලාපොරොත්තු වෙන සියල්ල නිර්දේශ සාධාරණ සහ අපිට ක්‍රියාත්මක කර හැකි නිර්දේශ. ඒ සියල්ල නිර්දේශ ක්‍රියාත්මක කරන්න ඕනේ. නැවත වතාවක් මේ රටේ මෙවැනි මාරක අනතුරු 23 දෙනෙක් ජීවිතයටපත් වුණා. 59ක් තුවාල වුණා. විශාල ප්‍රමාණයක ආබාධිත වෙලා ඉන්නවා. දෙදෙනෙක් හැර සියලු දෙනාම තුවාල ලැබුවා මියගිය අයට අමතරව. ඉතින් ඒ හින්දා මෙවැනි අනතුරු මාරක අනතුරු මේ රටේ සිදු වෙන යුතුයි. සියලු දෙනාගේම මං කිව්වා වගේම මගියන්ගේ බස් මගීන්ගේ පදිකයන්ගේ රියදුරන්ගේ කොන්ස්ට්‍රක්ටර් ඇතුළු සියලු දෙනාගේ ජීවිත ආරක්ෂා කරගන්න ඕනේ. ඉතින් ඒ හින්දා මේ ඒකාබද්ධ ප්‍රවේශයක් වෙනුවෙන් මේ වාර්තාව මම හිතන්නේ පදනමක් වෙයි. මම හිතන්නේ අනාගතේ මෙවැනි මාරක අනතුරු වළක්වා ගැනීමට මේක පදනමක් වෙයි කියලා විශ්වාස කරනවා. එහෙනම් මේ වෙලාවේ කෘතවේදීත්වය පළ කරනවා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්මයා ඇතුළු ඒ කමිටුවේ සමාජිකයන් සියලු දෙනාටම. ඉතින් එහෙනම් මේ වාර්තාව අපි අනාගතයේ අධ්‍යයනය කරලා ඉදිරි දිනකේ පිටුල අධ්‍යයනය කරලා ලේකම්තුමා ඉන්නවා, වැඩ බලන පොලිස්පතිතුමා ඉන්නවා. තුමන්ලා මේ සඳහා ක්‍රියාමාර්ග ගන්නවා. අපි උපදෙස් දෙනවා අනිත් ආයතන වලට විශේෂයෙන්
ගමනාගමන මණ්ඩලයේ පාර්ශ්වයෙන් නියෝජිත මහත්තුන් මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා. එතුමන්ලාගේ පාර්ශ්වයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගනිවි. වගේම මාර්ග සම්වර්ධනාධිකාරිය පැත්තෙන් ගත යුතු ක්‍රියාමාර්ග රාශියක් තියෙනවා. දැනටමත් පොලිස් දෙපාර්තමේන්තුව එවැනි අනතුරු ස්ථාන විශාල ප්‍රමාණයක් හඳුනාගෙන තියෙනවා. අපි අනාගතයේදී ඒ ආයතන දැනුවත් කරනවා. කෙටි කාලීන ඒවා යථාවත් කරන්න කියලා උන්ට දැනුවත් කරනවා. එහෙම නොවන හැම අවස්ථාවකදීම රාජ්‍යෝපෞද්ගලික ඒවා උන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නත් අපි කටයුතු කරනවා. ඉතින් අනාගතේ නැවත තවත් මෙවැනි අවාසනාවන්ත උදුර වලට ජනතාවට මුහුණ දෙන්න මුහුණ දීමට නොහැකි නැත්නම් මුහුණ දීම වළක්වා ගැනීම සඳහා මේ අනතුරු වළක්වා ගැනීම සඳහා අපි කටයුතු කරනවා නම්